අපි දැන් බලමු කට්ටයක් කරගන්නකොට අපි කොහොමද ඉන්න ඕන කියලා. කතුරු මේ විදිහට අල්ල ගන්නවා. ආයි බලා ගන්න තියෙන විදිය ඇඟිලි ටික. මේ කතුරු මේ පැත්තට හරවනවා. මෙහෙම තියෙන්නේ. මේ පැත්තට අත හරවන්න පුළුවන් විදිහ. හරවලා ඉතින් මේ ඇඟිලි මෙතන තියාගන්න පුළුවන්. මෙතනින් විතරක් අපි මේ පැත්තට හරවනවා. මේ කරන හැම දෙයකදීම අපි ෂෝල්ඩර් උස්සන්නේ නැහැ. කියන්නේ ෂෝල්ඩර් මෙන්න මේ මෙහෙම තියාගෙන අපි වැඩ කරන්නේ නැහැ. එතකොට අපිට වැඩි වෙලාවක් වැඩ කරගන්න අමාරු වෙනවා ෂෝල්ඩර් එහෙම රිදෙන්න ගනි. ඒ නිසා අපි මේ එල්බෝ එක මේ පාද තමයි හැම වෙලාවකම තියාගන්නේ. හොඳට බලා ගන්න. එතකොට අත මෙතනින් විතරයි හරවන්නේ මෙහෙම. ෂෝල්ඩර් ඉස්සෙන්නේ නැහැ අපි. එතකොට එල්බෝ එක මෙහෙම පාද දෙන්නේ. අත මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙහෙම තමයි තියෙන්නේ. මේ අතත් එහෙමම තමයි. මෙතනින් විතරයි හරවන්නේ. එතකොට මෙන්න මේ විදිහට කතුරු වැඩ කරනවා. ඇඟිල්ල මෙන්න මේ පොඩ්ඩයි තියාගන්නේ. මේ පොඩි ප්‍රමාණයක් ඇඟිලි තියෙන්න ඕනේ. මේ ඇඟිල්ල ගොඩක් ඇතුළට ගියොත් එහෙම මෙහෙම හරව ගන්න අමාරුයි. පොඩි ප්‍රමාණයක් තමයි මෙහෙම තියාගන්නේ. හරි. මෙහෙම හරි කෙලින් තියාගන්න වතුර. මෙහෙම. ඔය විදිහට වැඩ කරන්න ඕන වතුර. මම අපට ඇඟිලි විතරයි වැඩ කරන්නේ. හරි. අපි දැන් මේ අත දිනවනේ අපි. අපි දැන් මේ අතය තමයි අපි කොණ්ඩේ අල්ලගන්නේ. හරි. එතකොට මෙන්න මේ අතත් අන්න ඔහොම තමයි තියාගන්නේ. මෙන්න මේ ඇඟිලි දෙකෙන් තමයි අපි කොණ්ඩේ ගන්න අල්ලලා. ඒ වෙලාවට දැන් අපි මේ අතින් මෙහෙම කට්ටයක් කරනවානේ. කොණ්ඩේ දැන් මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙම හිතන්නකෝ දැන් මෙතන කොණ්ඩේ අපි අල්ලගෙන ඉන්නේ. හරි. එතකොට අපි මෙහෙම කපනකොට බැරි වෙලාවත් මෙන්න මෙහෙම අපේ ඇඟිලි වල මෙන්න මේ තැන් අහුවෙන්න පුළුවන් මෙහෙම නේ. මෙන්න මේ අහුනොත් ඒ තැන් කැපෙනවා. ඒක වළක්ව ගන්න අපි මේ ඇඟිලි දෙක පොඩ්ඩක් මෙහෙට හරවලා මේ ඇඟිල්ල පොඩ්ඩක් මේ උඩ ඇඟිල්ල පොඩ්ඩක් පිටිපස්සට අරගෙන මේ ඇඟිල්ල පොඩ්ඩක් ඉස්සරහින් තියාගන්න මෙන්න මේ විදිහට. මොන විදිහට තමයි ඒක තියෙන්නේ. මේ ඇඟිල්ල මෙහෙම තියෙද්දි මේ ඇඟිල්ල පොඩ්ඩක් පිටිපස්සට ගන්නවා. එතකොට අපි කට්ටයක් කරද්දි අර කැපෙන්න තියෙන chance එක අඩුයි. නේ. දැක්කද? දැන් බලමු මේ 50 වර්ග තියෙනවා. දැන් අපි 50 ගත්තොත් එහෙම මෙන්න මේ වගේ 50 තියෙනවා. මේ වගේ එක 50 තියෙනවා. අපි දැනට මේක ගමු. 50 වල්ලන විදියක් තියෙනවා. 50 වල්ලන්නේ එතකොට අපි මෙහෙම. දැන් මේ අත 50 මෙන්න මේ පැත්ත ඉස්සර තියාගන්න. මේ අත මෙහෙම තමයි අල්ලගන්න 50. මෙහෙම. මේ අතර නෙමෙයි අපි දැනට මෙන්න මෙහෙම අල්ලන්නේ. එතකොට මෙන්න මෙතන වැදිලා තියෙන්න ඕන 50. වැදිලා. මෙන්න මේ ඇඟිලි දෙකෙන් මෙතනයි මෙතන ටච් වෙන්න ඕන. ඔන්න ඔහොම තමයි අහුවෙන්නේ 50. මේ ඇඟිල්ල තියෙනවනේ. මේ ඇඟිල්ල මෙතන තියාගන්නවා අපි. එතකොට මේ ඇඟිලි තුනෙන් තමයි 50 අහුවලා තියෙන්නේ අපිට. මේක තමයි අල්ලන් ඉන්නේ 50. එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ හරවන්න 50.
දැක්කද? එහෙම අල්ලගත්තම මේ පැත්තටයි පනාව හරවන්න පුළුවන්. පැට්‍රිස් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට හරවන්න. මෙන්න මේ විදිහට ටික වෙලාවක් මේකත් කරන්න. ඇඟිලි තුන හැසිරෙන විදිය ඔන්න ඔහොමයි ඇඟිලි තුන දැන් බලමු මේ කතුරෙන් කැපෙන්නේ කොයි හරියෙන්ද කියලා. ඒ කියන්නේ පනාවට අපි කතුර තියාගන්න ඕනේ කොයි මට්ටමටද කියලා අපි දැන් බලමු. මෙන්න මේ වගේ මට්ටමකට තමයි කතුරයි පනාවයි තියෙන්නේ. බලා ගන්න. මෙන්න මේ කතුරේ මෙන්න මේ කොටස පනාවේ මෙන්න මේ කොටසේ මේ හරියෙන් තමයි තියෙන්නේ. හොඳට බලන්න. ඔන්න ඔය මට්ටමට තමයි තියාගන්න. හරි. මේ පැත්තෙන් නෙමෙයි. පනාව ඇතුළේ පැත්තේ. එහෙම තියාගත්තා නම් දැන් අපිට පුළුවන් මේ විදිහට වත් කරගන්න. මෙහෙම බෑ. මේ විදිහට කැපෙන්න බෑ. මේ උඩ කැපෙන්නත් බෑ මෙහෙම. මේ කොටස එල්ලෙන්න බෑ. මෙතන තියෙන්න ඕනේ. වැඩ කරන්න මොකක්ද මේ හරියට එන්නේ නැහැ. මෙන්න මේ හරියම ඔය තමයි තියාගන්න. මේකත් ඔයගොල්ලෝ ටික වෙලාවක් කරන්න ඕනේ. ඔයාලා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන තරමට තමයි ඔයාලට මේ දේ පිළිටන්නේ. ඊළඟට ඔයාලට පුළුවන් පනා මෙන්න මේ විදිහට පල්ලෙහාට පීරනවා වගේ අරන් ගියා. අර මම ඉස්සෙල්ලා කියලා දුන්න විදිහට මෙහෙම හරවන්න ඕනේ දැන් තමයි. අපිට මේ වෙලාවේ තමයි ඒක වුණා වෙන්නේ. හරි. මේ පල්ලෙහාට පීරනවා. මේ පල්ලෙහාට මෙහෙම පීරනවා. උඩට අරන් යද්දී මෙහෙම කට් කරගෙන උඩට අරන් යනවා. ආයි පල්ලෙහාට පීරනවා. ආයි උඩට කට් කරගෙන අරන් යනවා. මෙන්න මේ දේවල් ප්‍රැක්ටිස් කරන්න ඕනේ හොඳට. මොකද අපි කතුරකින් දැන් ෂේප් කරද්දි කොණ්ඩයක් මේ විදිහට තමයි අපි ෂේප් කරන්නේ. පල්ලෙහාට පීරනවා කොණ්ඩේ උඩට කට් කරගෙන යනවා. පල්ලෙහාට පීරනවා උඩට අපි ෂේප් එක ගහගෙන ෂේප් කරගෙන යනවා උඩට. ඔන්නෝකත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. ඔයාලා මුලින් ඉඳලා තව පුරුදු වෙන්න ඕන දෙයක් තමයි මේ පනාවයි කතුරයි මෙහෙම තියෙද්දි අපි දැන් මේ අතින් වැඩක් කරන්නේ නැහැ කියන්නේ. කතුර අපි කොයි වෙලාවකත් මෙන්න මේ විදිහට තියාගෙන වෙන දේවල් කරන්නේ නැහැ. කස්ටම් එක තමයි අපි කස්ටම් අපි ඉස්සරහා තියාගෙන තමයි ඉන්නේ. ඉතින් ඒ හින්දා මේ මෙහෙම තියාගන්නේ නැහැ. මොකද කතුර අපි මොන හරි දෙයක් කරද්දි කතුර ඇනෙන්න පුළුවන්.
ඒ නිසා අපි හැම වෙලාවකම කතුර මෙන්න මේ විදිහට මෙන්න මෙතන තමයි තියාගන්නේ. හරි. මෙන්න මේ විදිහ තමයි මෙහෙම තිබ්බේ. මෙන්න මෙහෙම හොඳයි තියාගන්න. ඒතකොට අපිට මේ අතින් 50ක් අල්ල ගන්න මේ වගේ දේවල් පුළුවන්. ඒකට කස්ටමර්ට හානියක් නැහැ. කතුර මේ පැත්තට හැරලා තියෙන්නේ මේ. හරි. ඔන්න තව දෙයක් තමයි ඔයාලට පුරුදු වෙනවා නම් ගොඩක් දේවල් තියෙනවා ඉතින් පුරුදු වෙන්න. මෙන්න මේ කතුර අපි දැන් බලමු මේ විදිහට කොහොමද අපි වැඩ කරන්නේ කියලා. මේක කරන්නේ මෙහෙමයි. කතුරු මෙහෙම තියෙනවනේ. කතුරු මෙහෙම තමයි තියෙන්නේ දැන්. හරි. ඔයා මුලින්ම කරන්න ඕනේ කතුරු මෙන්න මේ පැත්තට මෙන්න මේ පෙරලා ගන්න එක. හරිද? ඒ කියන්නේ මේ පැත්තට පෙරළුවා ඉස්සරහට පෙරළුවා. මෙහෙට පෙරළුවා මෙහෙට පෙරළුවා. මේ පැත්තට පෙරළුවා මේ පැත්තට පෙරළුවා. පිටිපස්සට පෙරළුවා ඉස්සරහට පෙරළුවා. ඔන්න මෙහෙට පෙරළුවා ඉස්සරහට පෙරළුවා. පිටිපස්සට පෙරළුවා ඉස්සරහට පෙරළුවා. මේ පැත්තට පෙරලනකොට මෙන්න මේ ඇඟිල්ලෙන් පොඩි සපෝට් එකක් ගන්න මෙහෙට නිකම්ම එතකොට පෙරලෙනවා. එතකොට මෙන්න මේ ඇඟිල්ල උඩට තමයි පෙරලෙන්නේ. මෙන්න මේ ඇඟිල්ල උඩ තමයි මෙහෙම තියලා මෙහෙම අපි පෙරලාද්දි මෙන්න මේ ඇඟිල්ල මෙතනින් එනවා මෙතනට. දැක්කද? ඒක එකපාර වෙන්නේ නැහැ. ඒක ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මෙන්න මෙහෙම මෙතනට එනවා. මේ පැත්තෙන් අපි හරවද්දි පොඩ්ඩක් මෙහෙම අතින් සපෝට් එකක් ගන්න ඕනේ මෙහෙට. මෙහෙම කරලා ගන්න පොඩ්ඩක් මෙහෙම. කියන අතින් හරවලා මෙහෙම ගන්න ඕනේ පොඩ්ඩක්. දැන් මේ පැත්තට පෙරලද්දි මේ ඇඟිල්ලෙන් අපි උඩට පොඩි ටච් එකක් දුන්නා වගේ මෙහෙට හරවද්දි මේ අතින්ම පොඩ් මෙහෙම හරවලා ගන්න ඕනේ. එන්නේ. මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. අපිට තනියෙන් වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් එහා කට්ටයක් කරලා දැන් සාමාන්‍ය කරන්නේ මෙහෙම කරලා කොණ්ඩේ මෙහෙම කරලා පනාවෙන් අල්ල ගන්නවා ඉස්සෙල්ලා. හරි? මෙහෙම අල්ලගෙන චුට්ටක් අපි උඩට මෙහෙම කරලා උස්සනවා. කියන්නේ කොණ්ඩේ මෙහෙම අල්ලලා මේක සෙක්ෂන් එකක් මෙහෙම කරලා අල්ලලා චුට්ටක් උඩට උස්සගෙන අර මම කලින් කිව්වේ මේ ඇඟිලි දෙක කොණ්ඩේ අල්ල ගන්නවා කියලා. දැන් කරන්නේ මෙන්න මේ ඇඟිලි දෙකෙන් අපි දැන් මෙහෙම කරලා පනාවෙන් අල්ලගත්ත කොණ්ඩේ චුට්ටකට උස්සනවා. ඊට පස්සේ මේ සෙක්ෂන් එක අපි මෙහෙම කරලා මේ ඇඟිලි දෙක මෙන්න මෙහෙම කරලා අල්ල ගන්නවා. හරි? ඊට පස්සේ පනාවයි ඇඟිලි දෙකයි මෙන්න මෙහෙම එකට ගෑවිලා තියෙන්නේ දැන්. ඒ තියෙද්දි එහෙමම චුට්ටක් උඩට අපි උස්සනවා. එතකොට අපිට කට් කරගන්න ඕන ටික මෙන්න මේ උඩින් ගානට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ වෙද්දි. හරි? ඔන්න ආයෙ බලා ගන්න. මෙහෙම කරලා පනාව දැම්මා. ඇඟිලි දෙක මෙහෙම කරලා දාලා මෙහෙම කොණ්ඩේ ඒ සෙක්ෂන් එක අල්ලගත්තා. ඊපස්සේ පනාවයි කොණ්ඩේ පනාවයි ඇඟිලි දෙකයි මෙහෙම කරලා එකට ඉස්සුවා. මේ පනාව දැන් අපි කරන්නේ මෙන්න මේ අතේ මේ මහපට ඇඟිල්ල තියෙනවනේ. මෙන්න මේ පනාව මෙන්න මෙතන අපි මෙහෙම තියා ගන්නවා. මෙන්න මේ විදිහට. මේ පනාව මෙහෙම කරලා මෙන්න මෙතනින් මෙන්න මෙහෙම අල්ල ගන්නවා. මේ අල්ලගද්දී මේ පනාව පොඩ්ඩක් මෙන්න මේ පැත්තට ඇන්ගල් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ මෙන්න මෙහෙම මේ පල්ලෙහාට. මෙහෙම කෙලින්ම තියාගන්න චුට්ටක් මෙන්න මේ අතර පාත් කරලා මෙහෙම තියාගන්න එකපාරක්. මෙහෙම ඇල්ලුවා. මිස්සුවා. මම අපණ ගිහින් මෙහෙම කරලා තියලා අල්ලගත්තා. මෙහෙම. දැන් මේකෙන් අපිට කට් කරන්න පුළුවන්. මෙහෙමනේ අපි අල්ලන් හිටියේ. අර මං කිව්ව විදිහට මෙහෙම කරලා පෙරලා ගත්තා. මෙන්න මේ විදිහට කතුරු අල්ල ගත්තා. මෙහෙම කට් කරා මෙහෙම ආයෙ පෙරලා ගත්තා කතුරු. හරි.
තමයි වැඩේ වෙන්නේ.